2003 වර්ෂයේ A-level chemistry paper එකේ 13 වෙනි ගැටලුව. දර්ශකය ලෙස පිනොප්තලීන් භාවිතා කරමින් සෝඩියම් කාබනේට් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 25ක් HCl ද්‍රාවණයක් සමග අනුමාපනය කළ විට අන්තලක්ෂය ඝන සෙන්ටිමීටර් 25ක් විය. එම දර්ශකයම භාවිතා කරමින් එම HCl ද්‍රාවණයෙන්ම ඝන සෙන්ටිමීටර් 25ක් එම සෝඩියම් කාබනේට් ද්‍රාවණයම බියුරෙට්ටුවේ තියෙන දැන් සමග අනුමාපනය කළ විට අන්තලක්ෂය කුමක් වේද? අපි මුලින්ම මේ අවස්ථා දෙක ඇඳගමුකෝ. ඔන්න අනුමාපන ෆ්ලාස්කුව තියෙනවා. ඔන්න බියුරෙට්ටුව තියෙනවා. මේ දෙවෙනි අවස්ථාව අනුමාපන ෆ්ලාස්කුව තියෙනවා බියුරෙට්ටුව තියෙනවා. මුල් අවස්ථාවේදී අනුමාපන ෆ්ලාස්කුවේ තියෙනවද? සෝඩියම් කාබනේට්. බියුරෙට්ටුවේ තියෙන්නේ HCl. දෙවෙනි අවස්ථාව ගත්තට පස්සේ බියුරෙට්ටුවේ තියෙනවා සෝඩියම් කාබනේට්. අනුමාපන ෆ්ලාස්කුවේ තියෙනවා HCl. මුල් අවස්ථාව ගත්තොත් අනුමාපන ෆ්ලාස්කුවේ තිබිලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 25ක් සෝඩියම් කාබනේට්. මම ඒක ලියා ගන්න. ඝන සෙන්ටිමීටර් 25යි. අන්තලක්ෂය විදියට ලැබෙලා තියෙනවා 25යි ඝන සෙන්ටිමීටර්. ඒ කියන්නේ HCl වැය වෙලා තියෙනවා 25යි ඝන සෙන්ටිමීටර්. මේ අවස්ථාව ගත්තොත් මම මේ අවස්ථාවේදී අනුමාපන ෆ්ලාස්කුවේ pH අගය වෙනස් වෙන ප්‍රස්ථාරය ඇඳගත්තොත් අපිට ලැබෙන්නේ මොන වගේ ප්‍රස්ථාරයක්ද? අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. හරිනේ, පැහැදිලිනේ. එහෙනම් මේ අවස්ථාවේදී වෙන ප්‍රතික්‍රියාව මොකද්ද? මේ අවස්ථාවේදී වෙන ප්‍රතික්‍රියාව වෙන්නේ HCl ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඩ් ලැබෙනවා. සෝඩියම් කාබනේට් සහ HCl එකට එක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරනවා. වැය වෙලා තියෙන පරිමාවන් වෙන්නේ ඝන සෙන්ටිමීටර් 25යි ඝන සෙන්ටිමීටර් 25යි. අන්න එහෙනම් අපිට ඒකෙන් මොකද්ද ගන්න පුළුවන්? ඒකෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ සෝඩියම් කාබනේට් සහ HCl වල සාන්ද්‍රණ සමානයි කියලා. එහෙනම් මේ දෙකෙන්ම සාන්ද්‍රණ සමානයි. එහෙනම් සාන්ද්‍රණ සමාන නම් මේ 25යි ඝන සෙන්ටිමීටර් පරිමාවයේ තියෙන මවුල ගාන මොකද්ද වෙන්නේ? මවුල ගාන සමානයි. එහෙනම් අපිට ගන්න පුළුවන් සෝඩියම් කාබනේට් වෙලා තියෙන මවුල n ප්‍රමාණය. ඊළඟට HCl වෙලා තියෙන්නේ මවුල n ප්‍රමාණය. ඊළඟට අපි දැන් දෙවෙනි අවස්ථාවට යමු. දෙවෙනි අවස්ථාවට ගියාට පස්සේ එම දර්ශකයම භාවිතා කරමින්, ඒ කියන්නේ පිනොප්තලීන් භාවිතා කරමින් HCl ද්‍රාවණයෙන්ම 25යි ඝන සෙන්ටිමීටර. එහෙනම් මෙන්න මෙතන තියෙන්නේ 25යි ඝන සෙන්ටිමීටර. එහෙනම් මවුල ගාන වෙන්නේ කීයද? මවුල nමයි. අයි ඝන සෙන්ටිමීටර 25යිනේ. දැන් අපෙන් අහන්නේ සෝඩියම් කාබනේට් වල අන්තලක්ෂය, කියන්නේ සෝඩියම් කාබනේට් කොච්චර වැය වෙලාද කියලා. මේ අවස්ථාව ගත්තොත් මේ අවස්ථාවේදී අපි අනුමාපන ෆ්ලාස්කුවට pH අගය වෙනස් වෙන ප්‍රස්ථාරය ඇඳගත්තොත් අපිට ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ විදියට. දැන් අනුමාපන ෆ්ලාස්කුවේ තියෙන මොනවද? HCl. එහෙනම් pH අගය අඩු අගයක ඉඳලා තමයි වැඩි අගයකට යන්න ඕන. හරිනේ. ඊළඟට අන්තලක්ෂය අපි ගන්න කොහොමද? වර්ණ විපර්යාසයත් එක්ක. අපි දන්නවා පිනොප්තලීන් වල pH පරාසය වෙන්නේ 8.3 ඉඳලා 10 වෙනකම්. එහෙනම් මොකද්ද වෙන්න ඕන? pH අගේ 8.3 වෙනවා කියන්නේ මේ අනුමාපන ෆ්ලාස්කුවේ තියෙන ඔක්කොම HCl ටික ප්‍රතික්‍රියා කරලා අවසන් වෙන්න ඕන. අන්න එහෙනම් අපි මෙන්න මේ අවස්ථාවට සිදුවන ප්‍රතික්‍රියාව ලියාගත්තොත් අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී වෙන ප්‍රතික්‍රියාව මෙතෙන්දී අපිට ලැබෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන CO2 ධන H2O. මේක දැන් අපි තුලිත කරාට පස්සේ තන HCl දෙකක් එනවා. එහෙනම් දැන් සෝඩියම් කාබනේට් HCl අනුපාතය වෙන්නේ 1:2.
2යි. HCl මවුල අපි ගත්තා n ප්‍රමාණයක්. එහෙනම් වැය වෙච්ච සෝඩියම් කාබනේට් මවුල ප්‍රමාණය වෙන්න ඕන n බෙදීම 2 මවුල ප්‍රමාණය. මොකද මෙතන අනුපාතය 1:2යි තියෙන හින්දා. හරිනේ අපි හොයාගත්තා වැය වුණු සෝඩියම් කාබනේට් මවුල ගාන. දැන් අපිට තියෙන පරිමාව හොයාගන්න. n මවුල ගානක් කියන්නේ මේ කලින් අවස්ථාවට අනුව 25යි ඝන සෙන්ටිමීටර නම් එම ද්‍රාවණය මේ අරන් තියෙන්නේ n බෙදීම 2 මවුල කියන්නේ කොච්චරද? එහෙනම් එන්නේ 12.5යි ඝන සෙන්ටිමීටර. එහෙනම් අන්ත ලක්ෂය වෙන්නේ 12.5යි ඝන සෙන්ටිමීටර. අන්න ඒ අනුව අපිට 13 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදිහට තෝරගන්න පුළුවන් අංක 2. මං හිතනවා ඔයාලට මේ ගැටලුව විසඳපු ආකාරය පැහැදිලි වුණා කියලා. මං ඔයාලට ලස්සන්ට පියවරෙන් පියවර කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා පැහැදිලි කරා.